අපි දැන් මේ බෝට්ටුවේ නාගදීපේ යන ගමන් ඉන්නේ. කුරිකට්ටුවන් ජැටියෙන් බෝට්ටුවට නැගලා දැන් මේ නාගදීපේ ළඟින් බහින්න හදන්නේ. බෝට්ටුව හැබැයි යනවා නාගපෝෂාන කෝවිල ළඟට. මේ ඈත පේන්නේ කෝවිල. ඒ කෝවිලට යන බැතිමතුන් අරගෙන එතෙන්ට ගිහිල්ලා එතන ජැටියේ තමයි නවත්තලා තියන්නේ. නාගදීප විහාරයේ පිහිටලා තියෙන සුදු බෝධිය තමයි ඔබ මේ දකින්නේ. හැබැයි මේ දවස්වල බෝධියේ කොළ නැහැ, කොළ හැලිලා. අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ එක දවසක් ඇතුළත අපි පොදු ප්‍රවාහනය භාවිතා කරලා යාපනයේ සංචාරය කරපු තැන් ටික. කොළඹ කොටුවෙන් කංකසන්තුරේ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියෙන් තමයි අපි මේ ගමන එන්න පිටත් උනේ. සිකුරාදා රෑ තමයි. එතකොට සෙනසුරාදා උදේ 5ටත් කලින් අපි යාපනයේ ස්ටේෂන් එකෙන් බැස්සා. අපි උදේට කෑම ගත්තේ යාපනයේ රේල්වේ ස්ටේෂන් එකේම තියෙන කැන්ටින් එකෙන්. ඒකේ සිංහල ක්‍රමයට හදපු රයිස් ඇන් කරි තියෙනවා. උදේ නිසා උණුවෙන්ම ගන්නත් පුළුවන්. රුපියල් 400ක් වගේ තමයි උනේ. අපි උදෙන්ම නාගදීපි වඳින්න යන්න ප්ලෑන් කරගෙන හිටපු නිසා ස්ටේෂන් එක ළඟ ඉඳන් ආපහු බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕන බස් එක ගන්න. ඉතින් ත්‍රිවිල් එක යන්න තරම් දුරයි මෙතන ස්ටේෂන් එකේ ළඟ ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට. හැබැයි උදේ නිසා තව වෙලාව තියෙන නිසා අපි පයින්ම ගියා බස් ස්ටෑන්ඩ් එකට. හැබැයි බානකොට ටිකක් දුරයි. යාපනයේ CTB බස් ස්ටෑන්ඩ් එක අයිනේ ගහලා තියෙනවා යාපනයේ කුරිකට්ටුවන් 776 අංකේ දරන බස් එක. ඒ බස් එකේ තමයි නාගදීපිට යන්න නගින්න ඕන. බස් එක පිටත් උනේ උදේ 6:20ට පළවෙනි බස් එක. යාපනයේ ඉඳන් කුරිකට්ටුවන් ජැටියට යන්න හරියටම පැයක් යනවා. බස් ගාස්තුව රුපියල් 175යි. බස් එක කුරිකට්ටුවන් ජැටිය ළඟටම යනවා. එතන ජැටිය ළඟ බැස්සට පස්සේ ඩෙල්ෆර්ට යන බෝට්ටුත් නාගදීපට යන බෝට්ටුත් වෙන වෙනම තියෙනවා. ඩෙල්ෆ් වලට යන්න නාවික හමුදාවෙන් දාපු බෝට්ටු සහ RD එකෙන් දාපු බෝට්ටු තියෙනවා. ඒවා නම් නොමිලේම යන්න පුළුවන්. නමුත් නාගදීපට යන පොඩි බෝට්ටු පුජ්‍යලික බෝට්ටු ඒවා රුපියල් 80ක් ගන්නවා. විනාඩි 20ක් වගේ යනවා නාගදීප ළඟට යන්න. නාගදීපෙන් කට්ටිය බස් වෙලා මේ බෝට්ටුව යන්නේ නාගපෝෂාන් කෝවිල ළඟ තියෙන ජැටියට. එතන තමයි බෝට්ටු නවත්තන්නේ. අපි නාගදීපේ වැඳලා ආපහු බෝට්ටුවට නගින්න එන්න ඕනේ එතෙන්ට තමයි.
නාගදේපි වන්දනා කරලා ඉවර වෙලා අපි දැන් යන්නේ ඊට දකුණු පැත්තේ පාරෙන් නාගපෝෂාන් කෝවිල වඳින්න. කෝවිල වන්දනා කරලා මේ පාර දිගේ ඉස්සරහට එන්න ඕන බෝට්ටුවට නගින්න. මෙතන ජැටියෙන් තමයි අපි ආපහු යන්න බෝට්ටුවට නගින්නේ. අපි දැන් කුරිකට්ටුවන් ජැටියෙන් බැහැලා ආපහු එතනින් යාපනය යන බස් එකේ යන්න ඕනේ යාපනයේ ස්ටෑන්ඩ් එකට යන්න. දැන් අපි යන්නේ නාග විහාරේ වන්දනා කරන්න. ටවුන් එකේම තමයි තියෙන්නේ. පොඩි දුරක් යන්න ඕන. නාග විහාරේ විශ්‍රාම ශාලාවකුත් තියෙනවා. ඒකෙන් කාමර පහසුකම් උනත් කලින් වෙන් කරවා ගන්න පුළුවන්. නාග විහාරේ ඉස්සරහම තියෙනවා දවල් කෑම කන්න වෙජිටේරියන් කැෆේ එකක්. ඊළඟට අපි ගියේ අයිස්ක්‍රීම් කන්න රියෝ අයිස්ක්‍රීම් එකට. ත්‍රිවිල් එක ගියේ රුපියල් 200ක් ගන්නවා එතෙන්ට. රියෝ අයිස්ක්‍රීම් එක ළඟ ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට යනකොට තමයි නල්ලූර් කෝවිල තියෙන්නේ. පයින් යන්න පුළුවන් පොඩි දුරක් තියෙන්නේ. නල්ලූර් කෝවිල ඉස්සරහින්ම බස් යන නිසා අපි එතනින් බස් එකට නැගලා යාපනයේ ටවුන් එකට ආවා දවල්ට කන්න. මලයාලම් කැෆේ එකෙන් තමයි අපි දවල්ට කෑවේ. ඒ කෑම නම් අපිට කන්න ටිකක් අමාරුයි. ඊළඟට අපි යන්නේ යාපනයේ පුස්තකාලේ බලන්න. ඒක යාපනයේ ටවුන් එකේම තියෙන්නේ. ඒ වුණාට ටිකක් දුර යන්න තියෙන නිසා අපි පික්මී ට්‍රීවිල් එකක් දාගෙන ගියේ. රුපියල් 200ක් ගත්තේ එතෙන්ට. ඊළඟට අපි යන්නේ යාපනයේ කොටුව බලන්න. ඒකට ඇතුල් වෙන්න රුපියල් 80ක් දීලා ටිකට් එකක් ගන්න ඕන.
යාපනයේ කොටුව නරඹලා අපිට කාලේ ඉතුරු නිසා අපි යාපනයේ මාකට් එක බලන්න ගියා. එතන වීඩියෝ කරගන්න නම් උනේ නැහැ අපිට. එතනින් අලුත් පළතුරු වර්ග යාපනයට ආවේනික රස කැවිලි වර්ග එහෙම මිලදී ගන්න පුළුවන්. එතනින් අපි ත්‍රීවීලර් එක නැගලා රේල්වේ ස්ටේෂන් එකට ආවා. ඇවිල්ලා රේල්වේ ස්ටේෂන් එකේ කැන්ටින් එකෙන් තමයි රෑට බත් කෑවේ. කංකසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියෙන් තමයි අපි ආපහු කොළඹට ආවේ.